තෙමූ එකෙන් ඔයා තාමත් භාණ්ඩයක් ඕඩර් කළේ නැද්ද? ඉතින් එහෙනම් ඕඩර් කරන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. සරලව සිංහලෙන් හැම දෙයක්ම තියෙනවා. අයිබෝවන් සුබ දවසක් ඒවා. ඉතින් ඔයාලා මුලින්ම තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න නම් මෙන්න මේ Play Store කියන එකට යන්න ඕනේ. ඒක තමයි මේ එකේ ඉලක්කමින් දක්වලා තියෙන්නේ. ඊට පස්සේ Play Store එකේ තෙමු කියලා ගහලා ඔයාලා ඒක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාලට මේ දෙවෙනි ඊතලෙන් පෙන්නන තෙමු කියන ලෝගෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා කරන්න ඕන තෙමු කියන අයිකන් එක මෙන්න මේ විදිහට ටච් කරන්න ඕන. ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි එන්නේ. ඉතින් මේකේ ඔයාලට පුළුවන් ඕනේ දෙයක් සර්ච් කරලා බලන්න. ඉතින් මම දැන් සර්ච් කරලා මම මෙන්න මේ විදිහට මම බලන්නම් එකක්. හරි එක්සැම්පල් එකක් ගන්න ඕන හින්දා මම මෙන්න මේක ක්ලික් කරනවා මේ 5 pieces random color තියෙන මෙන්න මේ ඩප්පි වගේ තියෙන එක. ඒක hooks එකක්. හරිද? දැන් ඔයාලට පුළුවන් දැන් මේක මෙහෙම තියෙනනේ. අනිත් කාරණේ මේකේ almost sold out කියලා වැටුනට මේක ඇත්තටම සෙල් වෙලා ඉවර නැහැ. ඒ කියන්නේ මෙයාලා ඒක ආපහු මෙයාලට පුළුවන් අපිට එවන්න. මෙහෙම දාන්නේ මේක වැඩි පිරිසක් ගන්නවයි කියන එක පෙන්වන්න. එතකොට කස්ටමර්ස්ලා ඒ භාණ්ඩය අනිවාර්යෙන් එවනවයි කියන විශ්වාසය තහවුරු වෙනවනේ. ඒක මෙයාලගේ ට්‍රික් එකක් වෙනවා. ඒකත් එක හේතුවක් almost sold out කියලා දාන්න. හරි. ඒක මම අමතර දෙයක් කිව්වේ. දැන් ඊට පස්සේ දැන් මේ විදිහට තියෙන එකේ select කියන option එක තියෙන්නේ මෙතන. ඒක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේකේ කොච්චරක්ද ඕන. දැන් මේ දෙකක් නම් රුපියල් 87යි වෙන්නේ. 5ක් නම් 40යි. 10ක් නම් ඒ ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට එකක් ක්ලික් කරනවා. දැන් 10ක් ඕන එක මම 10ක් ක්ලික් කරනවා. එතකොට ප්‍රයිස් එක වැටෙනවා මෙතන. මේ ප්‍රයිස් එක 155ක් ඕෆ් වෙලා 286යි. අපි 5ක් තියෙන එක බලමු ක්ලික් කරලා. 5ක් 203ක් වෙන්නේ. දෙකක් 174යි. ඉතින් ඔයාලට ඕන එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඊට පස්සේ මේ ඍණ 55යි කියන්නේ 55ක් 155ක් ඕෆ් කියන එක. off now. add to cart. fastest delivery in 5 business days කියලා තියෙනවා. දැන් අපි මේක අනිවාර්යයෙන් මේ තැඹිලි පාට කොටුව තියෙන එක ක්ලික් කරන්න ඕන. එතකොට මෙතන කාට් එකට ගියයි කියලා ඔයාලට මෙසේජ් එක එනවා. ඊට පස්සේ ඒක බැක් වෙන්න ඕන. මේකේ දැන් අපි මේ කොළ පාට අයිකන් එකක් තියෙන කාට් එක තියෙන තැන ක්ලික් කරමු. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මේකේ ඔයාලට තියෙනවා චෙක් අවුට් වෙන්න නම් ලිමිට් එක කොහොමද තියෙන්න ඕන කියන එක. ඒකට අපි පුළුවන් දැන් last day for 55% off checkout. checkout කියන එක ක්ලික් කරන්න ඕන. ඒක ක්ලික් කරාම අපිට එනවා ඔයාට මේක තාම පර්චේස් කරන්න බෑ. කියන්නේ ඔයා මේක එහෙන් අපි ඕඩර් කරලා ඉවර වෙලා එයාලා ෂිප්මන්ට් එකට දාන්නේ නැහැ. මොකද මේ තෙමු ඇප් එකේ අපිට 1 by 1 ගෙන්නන්න බෑ. මේකේ තියෙනවා 2667ක් away from the LKR. ඕඩර් එක අනිවාර්යෙන් දාන්න ඕන රුපියල් 2954ට වැඩි වෙන්න ඕන. දැන් තව ඔයා 2667ක බඩු ගන්න ඕන. ඒ ගත්තට පස්සේ තමයි ඔයාට පුළුවන් වෙන්නේ මේ ලොට් එකම ගෙන්න ගන්න. අන්න ඒ දේ තමයි මේ තෙමු ඇප් එකේ තියෙන විශේෂත්වය. අනික මේ තෙමු ඇප් එකේ මම තේරුම් ගත්ත විදිහට ෆ්‍රී shipping තියෙනවා. ඒක හින්දා ගොඩාක් හොඳ අපිට මනි ඉතිරුවක් සල්ලි ඉතිරුවක් කරගන්න පුළුවන්. දැනට මම ඕඩර්ස් දෙකක් ගෙන්නලා තියෙනවා. ඒ දෙකම ක්වොලිටි භාණ්ඩ තියෙන්නේ. ඉතින් බය නැතුව මේකෙන් පර්චේස් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. මගෙන් කීප දෙනෙක් ආපු හින්දා තමයි මම මේ වීඩියෝ එක කළේ. ඉතින් මේ වීඩියෝ එකේ අනිත් පාර මම තුන්වෙනි ඕඩර් එක දානකොට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකේ අපි කාට් එකට ඔක්කොම ඇඩ් කරගත්තට පස්සේ කොහොමද ඒකේ ඊට පස්සේ තියෙන process එක කියලා. හරිද? එහෙනම් ඒ වීඩියෝ එකත් බලන්න ඕනකමක් තියෙන ඔයාලා හැමෝම වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා.
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. channel එක subscribe කරලා නැති අය subscribe කරලා bell icon click කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. බුත්සන්නයි.